නෑ මේ යන ට්‍රෙන්ඩ් එකත් එක්ක නිකන් අර රැඩිකල් හැංගිලා ඉඳලා එහෙම හදාගන්න බෑ නේද? ඔව් අනිවාර්යයෙන්. අපේ ලිමිට් එකේ ඉඳගෙන සෝෂල් මීඩියා පාවිච්චි කරන්න ඕන ටෙක්නොලොජි එකනේ තියෙන්නේ. මගේ ජීවිතේට බොගේ කෙල්ලෙක් හම්බුනාම. අපේ අම්මත් මට ඕකම කියනවා සර්. මං වගේ කෙල්ලෙක් දැකලම නැහැලු. දැන් ප්‍රොෆෙසර්ස්ලා අපේ පැද්දිල්ල බලලා අඬන කාලේ ඇවිල්ලා තියෙන්නේ. ආව් ලොකු ලෙඩක් දාගන්න බව මට පේනවා. සෙල්ලම් කරනක නවත්තන්න බම් මේක. උඹ ඕකම ගිහිල්ලා ප්‍රොෆෙසර් චේතිය ප්‍රසාද්ද කියපන්. නිකන් මේ යෂෝ එක සෙල්ලම් දාන්න ලෑස්ති වෙන්න එපා කියලා. wow my god. දෙකොච්චර ලල්ලේ කින්න මොකද කියනවද නෝනා? හරුව උතුර දකුණ ඊසාන නිරිත දිග වයඹට මෝසම් කරලා ආවේ මං. තාම හිතන්නේ නැති මොකද්ද උනේ කියලා. කවුද අරු කියන්නේ? මිස්ටර් එස් චේතිය ප්‍රසාද්. මොකද මං ඒ පාර කරේ? මුකුත් නැහැ. පපු වස්සට අත දැම්මා. හાર્ට් එක දෙපාරක් බීට් කරා. පෙනහල්ල ගලවල අක්මාවෙන් තිබ්බා. දැන් උණ්ඩුක පුච්චිය නිකන් රිවර්ට් වේගන යන මැටි. wow බාසාව. එතකොට බලෙන් ආදරේ ලබා ගන්න එක හරියද? කොහොමද එතකොට ආදරේ ලබා ගන්නේ? ඔයාගේ යාළුවාට කියනවා අහිංසක කෙල්ලට කරදර කරන්න එපා කියලා. Hey. මං කරදරයක්ද? නෑ කමක් නෑ. කමන්නේ තමයි. ඒක නිශාරාගේ පැත්තට කතා කරේ. ඒකට තමයි බැච් ෆිට් එක කියලා කියන්නේ. එහෙම නැතුව බැච් එකේ ඉන්න බෑ. අනිත් එක මම මොකටද ඔයාගේ පැත්තේ හිටගන්නේ? ඕන තරම් කට්ටිය හිටියේ ඔයාගේ පැත්තේ හිටගන්න. මම ලොකුට එක එකාට ඉරිසියාකාරකම් කරාට ඉරන්නයි විතරයි මගේ පැත්තට හිටියේ. තව ඔය කියවන්නේ තිරන්නයිගේ නෝට් එකන්නේ. යාගේ අත්තකුරුම දඳුරුනානේ. ඒ හිත හොඳ මිනිස්සෙගේ හුස්මත් මං අඳුරනවා.
මං අසනීප වෙලා ගෙදර ඉන්නකොට මට සයිමන්ස් කියලා දීලා මට කුප්පි දාලා එක්සෑම් එක ගොඩ යන විදිහත් කියලා දුන්නේ රණයි විතරයි. ඔයා මොකද්ද කරේ? ඔයා රට වටේ ඇවිදවිද රස්තිය අද්දු ගගහ මෙතන දැන් මට අඩපාලි කියනවා. කැක්කුමක් තියෙනවා නම් ඇවිල්ලා ඔක්කොම ටික කරලා දෙන්න න තිබුණේ. එකක් කිව්වම 100ක් විතර කියන්න නම් දන්නවනේ. 1000ක් කියනවා 1000ක්. ඇයි? විෂය කාර්ය අධ්‍යක්ෂක Pak, kita beri tanggal waktu ini, Pak. Dari Telangana. දීරායියාව අක්කලාට හම්බුණාද? දීරායියාව අක්කලාට හම්බුණාද? ඉදිරියට හරි එතන ගමු. අතාරන්නේ එක ඔය ඔයාලා බැක්කම මේ වැහෙනවා. ළමයි දාන්න ඕනේ දැන් මේක මේ මෙයාලා මේ යනකොට අරගෙන තියලා මෙහෙට ගන්න ඕනේ මේ යන්න ඕනේ. අටේ යන්න ඕනේ. ආයෙත් යන්න දෙන්නේ. කියලා හදන්න බලපන් ඉතින්. කට වැරදිලා යාට කේන්ති කියනවා තමයි එයාගේ මූණ ලස්සන. බලපන් අර. හැබැයි ඉතින් ළඟට ගිහින් සෝරි කිව්ව නැත්තම් ෂේප් කරගන්න වෙන්නේ නැහැ හොඳේ. එයාට උන්න මංගාවට එන්න කියපන්. එයා ෆස්ට් ඉයර් මං සෙකන්ඩ් ඉයර්. හරිද? කෙල්ලෙක් ඉන්න බැජ් එකේ නම්බු නැති වෙන්නේ මන් දෙන්නේ නැහැ. මම යනවා. මං හිතුවේ කාලයකට පස්සේ මාව බලන්න ආව කියලා. මං වෙනුවෙන් බලන් ඉන්නේ නැති අය වෙනුවෙන් මං බලන් ඉන්නෙත් නැහැ. කොච්චර වුණත් ඉතින් ජනිත් අය අපේ ගෙවල් වලට ගිහිල්ලා අපේ දෙමව්පියන්ට කතා කරලා අපි ගැන හොයලා බලන එකේ ගෞරවය අපි තියන්න එපා නේද මාෂියෝ? yes yes yes. ඉතින් ඒ වෙනුවෙන් අපේ ජනිත් අයියට අගය කිරීමක් වශයෙන් මේ ත්‍යාගය පිරිනමනවා. Thank you so much. ගන්න. ගන්න. ආදරෙන් දින එකනේ ගනින්. උවිට කියන්නේ නැහැ බං. අරලා බලන්නනේ ඕක. බලන්න. ඔයාට අපේ ගෙදර අයට කේලම් කියලා මහන්සි වගේ නම්
මාෂි. ඕක කන මත්තට ඇඳගෙන ගොඩ පය ටිකක් ගාගෙන නාගත්තා නම් හොඳයි. නදියස්. මේ හලෝ. මේක ඇතුළේ ඉන්න ප්‍රොෆෙසර්ස්ලත් එක්ක නටන්න මට එච්චර අමාරුවක් නෑ. එහෙම නටන්න ඕනේ නම් මම හැංගි හැංගි නටන්නෙත් නෑ. නටන්නේ එලිපිට. හරි? යා. විසේකාරී